ආයිබෝන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද දෙසි මොබයිල්ස් අපි අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මම වීඩියෝ එක ඉක්මනට කරගෙන යනවා. මොකද පොඩි ෆෝන් ස්ටොක් එකක් තියෙනවා ආපු සහ මේ එන සතියේ ඔයාලට එන්න තියෙන ෆෝන්ස් මොනවද කියලා පෙන්වන්නත් තියෙනවා. ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා තියෙනවා අපේ ෆෝන්ස් ගන්න හැමෝටම වොරන්ටි කාලය ගැන. ඉතින් වොරන්ටි එක අපි දවස් 14ක් දෙනවා ඔයාලට ෆෝන් චෙක් ඉන් වොරන්ටි එකක්. ඒ කියන්නේ ඔයාලට දවස් 14ක් ඇතුළත ෆෝන් එකේ අපි කියන විදිහට ෆෝන් එක නැත්තම් මොනවා ඉෂුව එකක් තියෙනවා නම් ඔයාලට දවස් 14ක් ඇතුළත මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම software warranty එක අවුරුද්දක් දෙනවා. ඉතින් ඒ වගේම මේ මම දැන් දවස් 3-4කට විතර කලින් ෆෝන් එකක් දුන්නා අපේ ගාල්ලේ ඉන්නවා මල්ලි කියන පියුෂාන් කියලා. එයා මගේ ෆෝන් එකක් ඕඩර් කරලා තිබ්බා. ඉතින් එයාට S23 එකක් ඕඩර් කරලා තිබ්බේ. එයාට අපි හොඳ කන්ඩිෂන් හොඳ ෆෝන් එකක් අපි එයාට ඩිලිවර් කරා. නමුත් ඒ ෆෝන් එකේ පොඩි ඉෂුව එකක් ඇවිල්ලා තිබ්බා. ෆෝන් එකේ මොකුත් හાર્ඩ්වෙයාර් මොකුත් ගැටලුවක් නෙවෙයි. මේ ෆෝන් එකේ account එක lock එකක් වෙట్లా තිබ්බා. ඒ කියන්නේ මේක Samsung account එකෙන් එයා මේ කලින් ෆෝන් එක පාවිච්චි කරපු කෙනා මේක රිමූව් කරලා නැහැ. ඉතින් ඒ නිසා එයාට මේක රීසෙට් කරන්න බැරි ගැටලුවක් තිබ්බා ෆෝන් එක. ඒක රිමූව් කරන්න බැරි නිසා ඉතින් ඒ නිසා අපි කරේ අපේ වොරන්ටි කාලය ඇතුළත අපිට කතා කරා. ඉතින් මේක රිමූව් කරගන්න පුළුවන්. නමුත් අපි එයාව අපහසුතාවයට ලක් කරේ නැහැ. ඉතින් අපි එයාට මේ ෆෝන් එක එවන්න කියලා එයාට වෙන Samsung S23 ෆෝන් එකක් අපි යවනවා. ඒක මේ සඳ කියන්නේ සමහරට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙයි අද. ඒ කියන්නේ අද මේ වීඩියෝ එක මම කරන්නේ ඉරිදා දවසේ. ඒ කියන්නේ අද 6 වෙනිදා 7 වෙනි මාස 6 වෙනිදා තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉරිදා දවසේ තමයි මේ වීඩියෝ එක සඳුදා දවසේ අපි යාට S23 වෙන ෆෝන් එකක් හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එකක් එයාට අපි ඩිලිවරි කරනවා. මේක ඇත්තටම ෆෝන් එකේ මුකුත් වෙන ඉෂුව එකක් නෙවෙයි. මේකේ Samsung account එක ලොක් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොක් එක අයින් කරගන්න පුළුවන්. අපි ගත්ත කෙනාට කතා කරලා හරි යාගේ පාස්වර්ඩ් ඉල්ලගෙන අපිට ඒක කරගන්න පුළුවන්. ඉතින් අපි කස්ටමර් අපහසුතාවයට ලක් කරන්න අපි ෆෝන් එක ඉක්මනට ගෙන්න ගත්තා. ගෙන්නගෙන අපි යාට මෙන්න මේ S23 ෆෝන් එක අපි හෙට යාට දාලා දෙනවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ මම ඉක්මනට කියන්න යනවා මේ එන සතියේ එන්න තියෙනවා ස්ටොක් එකක් S series එකේ බේස් මොඩල් එකේ ඉඳලා S22 23 23 plus එහෙම එන්න තියෙනවා. ඉතින් මගේ සහෝදරයෝ ඒකේ පොඩි වීඩියෝ එකක් කරලා තිනවා. ඒක මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් මොනවද එන්න තියෙන්නේ කියලා. ඉතින් එතන මොන හරි ඔයාලට අවශ්‍ය කරන ෆෝන් එකක් තියෙනවා නම් ඒ වීඩියෝ එක බලලා මට ඕඩර් එකක් දාගන්න පුළුවන් එන්න කලින්. ආවට පස්සේ ඔයාලට ඇවිල්ලා බලලා හරි ඩෙලිවරි හරි දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැනට මන් ළඟ තියෙනවා පොඩි ස්ටොක් එකක් තියෙනවා. ඉතින් මේ සතියේ ෆෝන් සෙට් එකක් ආවා. ඉතින් මේක මට වීඩියෝ එකක් කරගන්න ඒ කියන්නේ ආපු ෆෝන් ටික වීඩියෝ එකට දාගන්න තරම් එතන ෆෝන්ස් මගේ ඉතුරු වෙන්නේ නැහැ. සහ අද දිනේදීත් ඊයේ දිනේදීත් පෙරේදා දිනේදීත් ඇවිල්ලා ඒ මගේ ළඟට ඇවිල්ලා මට කතා කරලා ඇවිල්ලා ෆෝන් කලෙක්ට් කරගෙන ගියා. ඉතින් එතන S24 Plus එහෙම තිබ්බා. ඉතින් ඒව දැන් මට මේ වීඩියෝ එකේ පෙන්වන්න තරම් ඉතුරු වෙලා නැහැ. හරි යාළුවනේ ඉතින් අපි බලමු මුලින්ම තියෙනවා S21 කියන ෆෝන් එක. S21 ඉතින් S21 කියපු දෙනෙක් අහලා තිබ්බා. S21 එකේ black color එකේ ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේක හොඳම තත්ත්වයේ තියෙනවා ෆෝන් එක. ඩිස්ප්ලේ එකම 100%ක් තියෙනවා. කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ තියෙනවා. මේක දෙන්න පුළුවන් ඔයාලට රුපියල් 57000න් ෆුල් සෙට් එක. ඉතින් මේකේ කැමරා එක එහෙම ගොඩක් quality. දන්නවා S21 series එකේ base model එක. ඉතින් අතට ගොඩක් පහසු ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්න. මේකේ බැටරිය නම් මම හිතන්නේ 3000 ගාණක් මිලිඇම්පියර් 4000ක් වගේ තියෙන. ඉතින් බැටරිය නම් ගොඩක් ලොකුවටම කරන්නේ නැහැ බජට් ෆෝන් වගේ. සාමාන්‍ය දවසක් වගේ අද ගන්න ඇති. ඉතින් සුපර් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ Snapdragon chipset එක නෙවෙයි. මේකේ තියෙන්නේ Samsung ලගේ යාල කම්පැනි එකෙන් ගහන Exynos කියන chipset එක. ඉතින් මේකේ performance නම් හොඳටම හොඳයි. ඉතින් ඩිස්ප්ලේ එකත් මාර quality එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා කතා කරන්න රුපියල් 57000න් දෙන්න පුළුවන්. charger back power tempered. ඒ වගේම fast charging cable එක ඒ ඔක්කොම දාලා. එතකොට ඊට පස්සේ තියෙනවා අපි ළඟ S20 FE කියන මොඩල් එක. ඉතින් මේකත් හොඳම ෆෝන් එකක් මේ දවස්වල හැටියට බජට් ෆෝන් එකකට යනවට වැඩිය. ඉතින් ඒ මිලටම වගේ ගන්න පුළුවන්. මේකේ chipset එකක් තියෙන Snapdragon මේකේ තියෙන්නේ 865 කියන එක. 865 Snapdragon 865 කියන chipset එක තියෙන්නේ. ඉතින් flagship level එකේ chipset එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් මේක මේ 128 GB RAM එකක් තියෙන්නේ.
ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 44000ට වගේ ෆුල් සෙට් එකම charger back cover tempered cable ඔක්කොම දාලා. ඉතින් මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා කතා කරන්න. ඉතින් අර බජට් ෆෝන් එකකට යනවට වැඩිය මේ දවස්වල තියෙන ප්‍රයිස් එකත් එක්ක මේක 44000ට මම හිතනවා ගොඩක් වටින ෆෝන් එකක් කියලා. ඉතින් මේ S21 එක ගැන මට කියන්න බැරුව මේක 2568GB. ඉතින් කොරියාවේ ඉන්නේ 2568GB ඒවා. ඉතින් මේකේ ස්ටෝරේජ් එක 2568GB. දැන් ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා කාලෙකින් S10 Plus ෆෝන් එක. S10 Plus black color එකේ ෆෝන් එක. හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා මේ ෆෝන් එකත්. මේක 1288GB. ඉතින් මේක glass back එකක් තියෙනවා. ඉතින් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඉතින් කැමරා සෙටප් එක උනා. දැන් අලුතෙන් එන ෆෝන් එක වගේ නෙවෙයි. මේ ලස්සනට ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් මේ ඩිසයින් එකට මාත් ගොඩක් ආසයි. ඉතින් ඒ වගේම කර්ව් එජස් තියෙන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේක රුපියල් 47000ට දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මේකෙත් ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් එහෙම එන්නේ. ගොඩක් ක්වොලිටි සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේකේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මේකේ ෆ්‍රන්ට් එකෙත් මෙතන අර ඩිස්ප්ලේ එකේ ඔයාලට කැමරා මෙතන සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. සෙල්ෆි කැමරාවට අතරව ඩෙප්ත් සෙන්සර් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට හොඳට පෝර්ට්‍රේට් සෙල්ෆි එකම හොඳට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක නම් රිලීස් වුණේ 2019. ඉතින් S10 සීරීස් එකේ ආපු S10 Plus කියන ෆෝන් එක. ඉතින් ඔයාලා සමහරට දන්නවා ඇති S10 සීරීස් එකේ ෆෝන් කීපයක් රිලීස් වුණා. S10e කියලා ෆෝන් එකක් රිලීස් වුණා. ගොඩක් පොඩි ෆෝන් එකක්. ඉතින් ඒ වගේම S10 Lite කියලා ෆෝන් එකක් තියෙනවා. ඒ වගේම S10 කියලා ෆෝන් එකක් තියෙනවා. S10 Plus. ඉතින් මේක තමයි S10 Plus කියන ෆෝන් එක. ඊට පස්සේ මීට පස්සේ එකක් ආවා S10 5G කියලා ෆෝන් එක. ඉතින් මේක S10 Plus කියන එක මේක S10 5G වලින් චුට්ටක් පොඩි ඩිස්ප්ලේ එක. ඉතින් අතට එහෙම ගොඩක් පහසුයි. ඉතින් මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න මේක දෙන්න පුළුවන් රුපියල් 47000න්. හරි ඊට පස්සේ බජට් ෆෝන් හොයන කට්ටියට ටිකක් අටුවට බජට් ෆෝන් ටිකක් තියෙනවා මේ දවස්වල ප්‍රයිස් එකත් එක්ක ඔයාලට දෙන්න පුළුවන් A23 කියන ෆෝන් එක Samsung ලාගේ මේකේ සුපිරියර්ම බැටරි ගන්න ෆෝන් එකක්. ඔයාලට මේක normal use එකේ දවස් එකමාරක් විතර තියාගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙන්නේ. මේක 1284GB හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. මේක දෙන්න පුළුවන් රුපියල් 32500ට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න ෆුල් සෙට් එක 32500ෙන් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් 1284GB ෆෝන් එකක් තියෙනවා Samsung Galaxy White 6 කියන ෆෝන් එක. ඉතින් මේකත් රුපියල් 32000ට දෙන්න පුළුවන්. මේකෙත් බැටරි එක එහෙම හොඳටම කරනවා. ඉතින් මේක 2024 6 වෙනි මාසේ තමයි ෆස්ට් කෝල් එකක් අරන් තින්නේ. ඉතින් ගොඩාක්ම පරණ ෆෝන් එකකුත් නෙවෙයි. ඉතින් වැඩි හිටි කෙනෙකුට උනත් මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න ළමයෙකුට උනත් මේකේ මොකද වැඩක් ගන්න පුළුවන්. මේකේ බැටරි එකම හොඳටම කරනවා. ඒ වගේම ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙන්නේ. ඕවරෝල් කැමරා එකත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා කතා කරන රුපියල් 32000න් දෙන්න පුළුවන් මේ ෆෝන් එකත්. ඉතින් ඊට අමතරව තියෙනවා තව Samsung A32 කියන ෆෝන් එක. මේකෙත් ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් එන්නේ. ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 32000න් මේ ෆෝන් එකත් ෆුල් සෙට් එකම. ඉතින් මේකේ සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් ගොඩක් ක්වොලිටිම ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකත් එක්ක එන. ඒ වගේම කැමරා එකත් ගොඩක් ක්වොලිටි. මේකේ බැටරි එකත් සුපිරියර්ම කරනවා. ඉතින් ලස්සන කලර් එකක් තියෙන්නේ දම් පාටින් වගේ. ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 32000ට. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් කතා කරන්න. මම ඔයාලට මේ කියාගෙන යන්නේ බජට් රේන්ජ් එකේ මේ දවස්වල ටිකක් අඩුවට ගන්න පුළුවන් ෆෝන්. ඉතින් මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් යන ෆෝන් ප්‍රයිස් එකත් එක්ක මම හිතනවා මේ ගානට හොඳ තත්ත්වයේ ෆෝන් එකක් ගන්න එක ඔයාලට ගොඩක් වටී කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා M44 කියන ෆෝන් එක. මේ ෆෝන් එක ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 33000න් වගේ. මේක නම් 100%ම කන්ඩිෂන් නැහැ. මේකේ පොඩ්ඩක් ෆ්‍රේම් එකේ චූටි ඩැමේජ් දෙකක් තුනක් තියෙනවා. මම මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාට ෆොටෝස් ටිකක් දාන්නම්. ඉතින් කිසිම ඩිස්ප්ලේ වල එහෙම කිසිම ස්ක්‍රැච් එකක් නැහැ මොනවත් නැහැ. හොඳම තත්ත්වයේ තියෙනවා. ඒ වගේම වර්කින් කන්ඩිෂන් එකක් හොඳම තත්ත්වයේ තියෙනවා. මේක 33500 වගේ දෙන්නේ. පොඩ්ඩක් මේකේ ෆ්‍රේම් එකේ චූට්ටක් සීරිම් දෙක තුනක් තියෙනවා. ඒ නිසා නැත්තම් වෙන කිසිම ඉෂුවක් නැහැ. හොඳම තත්ත්වයේ working condition හොඳම තත්ත්වයේ ඩිස්ප්ලේ එකක් 100%ක්ම තියෙනවා. ඉතින් මේක 1286GB RAM එකක් එන්නේ. ඒ වගේම 5G ෆෝන් එකක්. ඉතින් මේක 33500 වගේ දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ
තියෙනවා M33 කියන ෆෝන් එක. M33 කියන ෆෝන් එක මේක 128 6GB RAM එකක් එන්නේ මිලිඇම්පියර් 5000ක බැටරියක් එනවා. ඉතින් quad camera setup එකක් තියෙනවා. වලට පේනවා ඉතින් කැමරා හතරක්. ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 35000න් full set එක. charger back cover tempered 20 watt charger එක. ඒ වගේම cable එක fast charging back cover එක tempered එක ඔක්කොම දාලා රුපියල් 35000න් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම M33 එකක් තියෙනවා ටිකක් අඩුවට දෙන්න පුළුවන් ෆෝන් එකක් මේකත් මේකේ චුට්ටක් කන්ඩිෂන් චුට්ටක් අඩුයි මේක 33500න් දෙන්න පුළුවන් මොකද ෆ්‍රේම් එකේ නම් මේකේ සීරුමක් නැහැ මෙතන මේ charging 3.5 mm headphone jack එකේ මේ headphone මෙතන port එකේ තියෙන පොඩි චුටි damage එකක් තියෙනවා පොඩි සීරුමක් තියෙනවා ඒ නිසා මේක රුපියල් 33500න් වගේ දෙන්න පුළුවන් වෙන කිසිම issue එකක් නැහැ මේ ෆෝන් එක හොඳ තත්ත්වයේ තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා S24 FE කියන ෆෝන් එක තියෙනවා 128 සමාන 256 8GB RAM එකක් ඉන්නේ. ඉතින් මේකේ කිසිම ඉෂුව එකක් එන්නේ නැති හොඳ ෆෝන් එකක් හොඳ තත්ත්වයේ තියෙන ෆෝන් එකක්. මේක දෙන්න පුළුවන් රුපියල් 1,150,000කට full set එක. ඒ වගේම superior battery කරන ෆෝන් හරි යාළුවනේ. ඉතින් මේ සතියේ ඔයාලට ගන්න පුළුවන් S series එකේ ෆෝන් ඒ වගේම S23 Ultra ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ ෆෝන් උත් එන්න තියෙනවා. ඉතින් අද ඒ වගේ කියන්නේ 6 වෙනි මාසයේ අද 7 වෙනි මාසේ ජූලි 6 වෙනිදා. ඉතින් අද අපි කොරියාවෙන් මෙහෙට දාන්න බාර දුන්න ෆෝන් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ ෆෝන් සෙට් එක මොනවද කියලා අපේ අයියා පොඩි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් හදිස්සියේ තමයි වීඩියෝ එකක් කරලා තිබ්බේ. මොකද අපි ඉක්මනට ලංකාවට ෆෝන් දාන්න ඕන හින්දා පොඩි වීඩියෝ එකක් කරලා තියෙනවා මොනවද ඉන්නේ කියලා. ඉතින් අපි මොකක්ද මොනවද වීඩියෝ එකේ තියෙන ෆෝන් මොඩල්ස් ටික මොනවද කියලා බලමු. ඉතින් ඒ ෆෝන්ස් මේ සතියේ බදාදා බ්‍රහස්පතින්දා වගේ වෙනකොට වෙනවා. ඉතින් එතන මොනවා හරි ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න පුළුවන්. ඉතින් ආපු ගමන් ඔයාලට අප මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු මේ වීඩියෝ එකේ මොන ෆෝන් මොනවද එන්න තියෙන්නේ කියලා. අයිබෝවන් ජෙසි මොබයිල් සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටම අද 2026 7 වෙනි මාසේ 5 වෙනිදා තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් වීඩියෝ කරනකොට රෑ 11ට විතර ඇති. මම මේ ෆෝන් කැඩ ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට එකින් එකට පෙන්නන්න ඉක්මනින් මම මේ ටික දැන් රෑ 11 වුණත් මේ ටික අද යවන්න ඕනි මේ පෙප් එකට. එතකොට තමයි ඔයාලට බදාදා බ්‍රහස්පතින්දානකොට මේ ටික හම්බෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙතන ඉඳලා තියෙන ෆෝන්ස් ටික මොනවද කියලා කියන්න. මොකද ඒ වල තියෙන වීඩියෝ එකේ පොඩ්ඩක් මේ හරියදී සවුන්ඩ්ස් පැහැදිලි මදි ක්ලියර් නෑ පොඩ්ඩක් ගෝසාකාරී තත්ත්වයක් තියෙන නිසා මම පැහැදිලි කරන්න යන්නම්. ඉතින් මේ වලට වෙන්නේ ඉස්සරෝම S22 Plus ෆෝන් එකක්. ඉතින් මේක 256 8GB වලින් එන්නේ. ඉතින් සාමාන්‍ය මේ දවස්වල මිල රුපියල් 83000ක් 82000ක් වගේ වෙන ඔය ෆෝන් එක. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ලංකාවට එන්න කලින් අපිට මැසේජ් එකක් දාලා ඕනනම් ඔයාලට ඕඩර් එකක් දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඇඩ්වාන්ස් මුදල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට නිකන් මැසේජ් එකක් දාලා තියන්න මම ආවට පස්සේ ඔයාලට දැනුම් දීමක් කරන්න. ඉතින් අපි බලමු ඊට පස්සේ මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා Galaxy S22 Galaxy S22 කියන එක S22 Ultra එක sorry මේක S22 Ultra. ඉතින් S22 Ultra ෆෝන් එකක් තියෙනවා 256 මේක 256GB 12GB RAM එකක් වෙන ෆෝන් එකක්. ඉතින් 2022 Samsung ලාගේ රිලීස් කරපු ෆ්ලැග්ෂිප් ෆෝන් එක. ඉතින් මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාලා තියන්න. මේක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා Samsung Galaxy S23 Ultra කියන ෆෝන් එක. මේක full box එකක් කියලා තියෙන same box එකක්. ඉතින් හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එකක්. grade A condition වලින්ම same box එකක් එක්ක ආපු ෆෝන් එකක්. ඉතින් මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරලා තියන්න. මේක ඉතින් වටිනවා මොකද box එකත් එක්කම තියෙනවා. ඉතින් S23 Ultra අහපු කට්ටිය හිටියා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා මට මැසේජ් එකක් දාලා තියන්න. ඒ අවශ්‍ය කෙනාට මම මේක වෙන් කරලා තියන්නම්. හරි අපි බලමු ඊළඟට මොකක්ද තියෙන ෆෝන් එක කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒත් Samsung Galaxy S22 Ultra එකක් තියෙනවා. මේක 512GB version එකක්. ඉතින් 512GB S22 Ultra එකක් ඔබ කෙනෙකුට
මම හිතන්නේ මේ ෆෝන් එක වටිනවා. ඉතින් මේකත් හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක නම් මට තාම කියන්න බෑ. මොකද අයියත් මට තාම කිව්වේ නැහැ. ඒකේ කොස්ට් එක බලන්න ඕන කොහොම වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලලා හොඳ ප්‍රයිස් එකක් දාලා දෙන්නම්. ඉතින් මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා තියන්න. අපි ආපු ගමන් එයාට දැනුම් දීමක් කරන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා S23 Plus එකක්. ඉතින් S23 Plus black color එකෙන් මේ කලාතුරකින් හම්බෙන්නේ මේ ෆෝන් ප්ලස් මොඩල්. ඉතින් මේවත් හොඳටම බැටරි කරනවා. ඉතින් මේක black color එකෙන් මේක 256 8GB RAM එකක් එන්නේ. ඉතින් මේක අපිට පුළුවන් eSIM එකත් එක්ක අපිට physical SIM එකක් use කරන්න. ඉතින් ඔයාලට dual SIM විදියට මේ ෆෝන් එක use කරගන්න පුළුවන්. ඉතින් මේකත් වටිනවා කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා තියන්න. මම එයාට මේ ෆෝන් එක වෙන් කරලා තියන්න. ලංකාවට එන්න කලින්ම ඔයාලට ඕන වෙන් කරගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා S25 Fan Edition එක. ඉතින් S25 Fan Edition එක මේක පළවෙනි දාට තමයි මේ ලංකාවට දාන්නේ. ඉතින් මේකත් ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ඇවිල්ලා තියෙන සේම් බොක්ස් එකක්. ඉතින් මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේකත් එන්නේ 256 8GB RAM එකක් එන්නේ. ඉතින් හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් සේම් බොක්ස් එකත් එක්ක ගන්න බලාගෙන කවුරු හරි ඉන්නවනම් කතා කරලා තියන්න. මේක අපිට ආපු ගමන් ඔයාලට දෙන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා S22 Plus එකක් නැවත. මේක 256 8GB RAM එකක් තියෙන්නේ. ඉතින් කලිනුත් S22 Plus එකක් තිබ්බා. ඉතින් ඔන්න මේ පාර S22 Plus ෆෝන් දෙක තුනක් එනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේකත් කතා කරලා තියන්න. හරි අපි බලමු ඊළඟට මොකද්ද තියෙන ෆෝන් එක කියලා. ඊට පස්සේ ඔන්න තියෙනවා S21 එකක්. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලන ෆෝන් එකක්. මේක මොකද අපිට මේකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක ගොඩක් ඉල්ලනවා. මේකේ තියෙන performance එක ප්‍රයිස් එකත් එක්ක මේකේ තියෙන ස්ටෝරේජ් එකත් එක්ක මේක අපි දෙන මිල මම හිතනවා ඔයාලට ගොඩක් වටිනවා කියලා. මේක අපි රුපියල් 57000 තමයි දෙන්නේ full set එක. ඉතින් මේ ෆෝන් එකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා අපිට කතා කරලා තියන්න. අපි ආපු ගමන් ඔයාලට දැනුම් දීමක් කරන්න. ඉතින් සුපුරුදු පරිදි හැමදාම අපි ෆ්ලිප් ෆෝන් දානවා. මොකද ෆ්ලිප් ෆෝන් ගොඩක් කට්ටිය ඉල්ලන නිසා. ඉතින් ෆ්ලිප් ෆෝන් එකක් තියෙනවා 256 8GB එක black color එකෙන් හොඳම කන්ඩිෂන් එකේ. ඉතින් මේ ෆෝන් එක සාමාන්‍යයෙන් යන්නේ රුපියල් 75000ක් වගේ full set එක. ඉතින් මේ ෆෝන් එකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා තියන්න. අපිට ආපු ගමන් ඔයාලට දැනුම් දීමක් කරන්න පුළුවන්. ඉතින් හොඳව තත්ත්වයේ black color එකෙන් S20 black color එකෙන් flip 4 C flip 4 ෆෝන් එකක් වගේ කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාලා තියන්න. අපි ආපු ගමන් දැනුම් දීමක් කරන්න. හරි ඊට පස්සේ තියෙනවා S23 එකක්. ඔන්න S23 හොයපු අයට ඔන්න 256 8GB RAM එකක් එන Snapdragon chipset එකත් එක්ක එන හොඳ ෆෝන් එකක් මේක. ඉතින් මේකෙත් ඔයාලට physical SIM එකත් එක්ක eSIM එක add කරගන්න පුළුවන්. ඉතින් dual SIM විදිහට use කරන්න පුළුවන්. ඉතින් white color එකෙන් තියෙනවා ලස්සන white color එකක්. ඉතින් ඒකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් message එකක් හරි අපිට දාලා තියන්න. හරි ඊට පස්සේ තියෙනවා ඔන්න කාලෙකින් S22 ෆෝන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න හොඳම කන්ඩිෂන් එකේ S22 ෆෝන් මේ දවස්වල කීප දිනක් මට කතා කරා ඉල්ලලා මං ස්ටොක් නැති නිසා ඒ ස්ටොක් නැහැ කියලා කිව්වා. ඉතින් ඔන්න කවුරු හරි ගන්න බලන් ඉන්නවනේ S22 ෆෝන් එක ඔන්න ඇවිල්ලා තිනවා. හරි ඊට පස්සේ ඔන්න තියෙනවා white color එකෙන් ලස්සන ෆෝන් එකක් S24 එක. ඉතින් ඔන්න S24 එකේ වෙනස්ම color එකක් white color එකෙන් ගොඩ දවසකින් ආවේ. ඉතින් ඔන්න white color එකෙන් S24 එකක් හොයන කෙනෙක් ඉන්නවනම් message එක දාලා තියන්න. ඉතින් ඔන්න මේ වෙනදී ෆෝන් වල language එකත් මාරු කරලා නැහැ. අපි මේ ඔක්කොම 100% check කරලා යන්නේ. ඉතින් මොනවා හරි mistake එකක් වුණත් ඒ mistake එක මට ආවත් අහු වෙනවා. ඉතින් සමහරවිට 100% check කරලා සමහර වෙලාවට පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අපි ඔයාලට warranty එකක් දෙන්න බය නැතුව ඔයාලට මේක පාවිච්චි කරලා බලලා මොනවා හරි issue එකක් තියෙනවා අනිවාර්යයෙන්ම phone to phone මාරු කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට money return කරනවා. ඉතින් මේ තියෙන්නේ ආයෙත් S23 ෆෝන් එකක් white color එකෙන්. ඉතින් මේකත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් කලින් ගෝ වගේ මේක 256 8GB
ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න. ඔන්න මේකත් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න තියෙනවා ඇවිල්ලා Apple ලගේ iPad එකක්. ඉතින් මේක නම් මොඩල් එක මොකක්ද කියලා අයියාට කියන්නේ නැහැ මේකේ. ඉතින් මම එයාගෙන් අහලා මොකක්ද කියලා කියන්නම්. ඉතින් iPad එකක් හොයන කෙනෙක් ඉන්නවා නම් මම එයාට විස්තර ටික දාලා තියන්නම්. මට පර්සනල් මැසේජ් එකක් දාලා තියන්න මොකක්ද මොඩල් එක කියලා මම ඔයාලට පර්සනල් දාන්න. මොකද මේකේ මොඩල් එක මොකක්ද කියලා අපිට හරියටම බලා ගන්න බැරි වුණා. හරි යාළුවෝ ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් ඒකේ තිබ්බ විදිහට ඒ ෆෝන් ටික ඔයාලට අවශ්‍ය විදිහට මිලදී ගන්න පුළුවන්. ආවට පස්සේ මුක්ත ඇඩ්වාන්ස් කරන්න එම අවශ්‍යතාවයක් නැහැ. එම ඇඩ්වාන්ස් අවශ්‍ය නම් ඔයාලා මට කතා කරලා බලලා ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා ඩෙලිවරි දා ගන්නත් පුළුවන්. නැත්නම් ඇවිල්ලා බලලා මම ඉන්න තැනට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් මම හැමදාම කියනවා වගේ මම ඉන්නේ පිළිමතලාව කියන ප්‍රදේශයේ. මම ෂොප් එකක් කරන්නේ නැහැ. මම ගෙදරින් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් මම වෙන රැකියාවක් කරන අතරතුර මම බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් මම දවසක් කර දවසක් වගේ තමයි බොහෝ වෙලාවට මගේ වැඩ කටයුතු කරන්නේ ජොබ් එක කරන අතරතුර නිසා. ඉතින් මාව කන්ටැක්ට් කරගෙන අවශ්‍ය විදිහට ඔයාලට ඇවිල්ලා මොනවද මං ගාව තියෙන ස්ටොක් කියලා අහලා බලලා කෝල් එකක් දීලා ඔයාලට අරන් යන්න පුළුවන්. ඉතින් වොරන්ටි එක ගැන මම ආයෙත් කතා කරනවා. වොරන්ටි එක දින 14ක් තියෙනවා. ෆෝන් ටු ෆෝන් එකෙන් වොරන්ටි එකක්. ඉතින් අපිට ඔයාලට දෙන්න ෆෝන් එක නැත්නම් අපි අනිවාර්යෙන්ම ඔයාලට සල්ලි රිටර්න් කරනවා. ඉතින් ඒ වගේම සොෆ්ට්වෙයාර් වොරන්ටි එක අවුරුද්දක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට ගෙවන්න ගන්න පුළුවන් කොකෝ පේමන්ට් හරහා. ඉතින් කොකෝ පේමන්ට් මගින් විතරමයි ඔයාලට ගෙවීමේ ක්‍රමයට ෆෝන් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් සහ අනිකුත් ඩෙබිට් කාඩ් එකට ගෙවීමේ ක්‍රම දැනට මම ළඟ නැහැ. හරි යාළුවනේ ඉතින් මේ සතියේ ඔයාලට තව දෙයක් කියන්න දෙනවා. අර ස්ටොක් එකක් එන්න තියෙනවා තව බජට් ෆෝන් සෙට් එකක්. ඉතින් ඒවත් මොනවද ආපු ගමන් මම මොඩල්ස් ටික දාන්නම්. ඉතින් අර හැමදාම දෙන කම්ප්ලේන්ට් නා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. WhatsApp එකේ මැසේජ් දැම්මම බලන්න නැහැ කියලා මම මේකට ඉක්මනින්ම සොලියුෂන් එකක් දෙන්නම්. මොකද මම මේ වැඩ කටයුතු තනියෙන් කරන නිසා මම සමහරවිට කාර්ය බහුල වෙන්න පුළුවන්. ඉතින් සමාව වෙන්න. ඉතින් මම දන්නවා ඒක සමාවට කාරණයක් නෙවෙයි. මොකද ඔයාලට ෆෝන් එක අවශ්‍ය වෙලාවට සමහරවිට මගේ ෆෝන් එක ආන්සර් කරනකොට සමහර කට්ටියට තරහ යනවා ඇති. ඒක සාධාරණයි. ඉතින් මම උපරිම උත්සාහ කරනවා මේ මැසේජ් කරන ඒවට රිප්ලයි කරන්න, කෝල් එක ආන්සර් කරලා ඔයාලට පුළුවන් තරම් ඔයාලා සම්මත කරගෙන ඔයාලට අවශ්‍ය දේ ලබා දෙන්න. හරි යාළුවනේ ඉතින් එහෙනම් මම අද වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඉතින් ඒ වගේම මම Facebook එකේ තියෙනවා ජෙසි මොබයිල්ස් කියලා, TikTok එකේ තියෙනවා ජෙසි මොබයිල්ස් කියලා. ඒ වගේම මේ මම හිතන්නේ මේ වීඩියෝ වල YouTube එක බලනවා නම් YouTube එකේ ජෙසි මොබයිල්ස් කියලා ඉන්නවා. ඉතින් ඒ තුනම follow කරලා තියාගන්න. ඉතින් මොනවද අලුතෙන් එන අප්ඩේට්ස් මම ඔක්කොම ඒ social media වල දානවා. ඉතින් එන යාළුවනේ මම ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.